ඔයාලා කලින් මේ වගේ දෙයක් දැකලා තියෙනවද බලන්නකෝ ස්විප් එකේ. මේ පස්සේ අංකෙන් ඉස්සරහ අංකය අඩු කරලා අපි ලියාගන්න. මේකේ 50න් 33ක් අඩු කරාම 17යි. 63න් 50ක් අඩු කරාම 13යි. 70න් 63ක් අඩු වුණාම 7යි. මේ දෙක එකතු කරනවා අපි. එකතු කරාම 37යි. මේ 37ට පළවෙනි සංඛ්‍යාව අපි එකතු කරනවා 33. එහෙනම් මේ 33 එකතු කරනවා. දැන් බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. 70. මෙන්න බලන්න මේ 70 මේ අගේ ඉලක්කමට ඇවිල්ලා තියෙනවා. 70. අපි තව ස්විප් එකක් කරන් බලමුකෝ. මේ ස්විප් එක බලන්න 42කින් 23ක් අඩු කරාම 19. එතකොට 55න් 42ක් අඩු වුණාම 13. 62කින් 55ක් අඩු වුණාම 7යි. මේ දෙක එකතු කරන්න. එකතු කරලා 39යි. මේකේ පළවෙනි සංඛ්‍යාව 23 ඒක එකතු කරාම බලන්න මොකද්ද වෙන්නේ කියලා. අන්න එන 62. බලන්න මේ ස්විප් එකේ තියෙන්නේ 62 අන්තිමට. අපි තව ස්විප් එකක් කරන් බලමුකෝ. 36න් 27ක් අඩු වුණාම 9යි. 60න් 36ක් අඩු වුණාම 24යි. 68න් 60ක් අඩු වුණාම 8යි. අන්න එකතු කරන්නේ ටික. ඉන්න බලන්න මේක එකතු කරාම 41යි. මෙන්න මේ පළවෙනි සංඛ්‍යාව 27. ඒක අපි එකතු කරාම බලන්න මොකක්ද වෙන්නේ කියලා. 8යි 68. ඔන්න 68 උත්තර එනවා. ඔන්න මේ ස්විප් එකේ අගට 68 එනවා. ඔයාලා අපිට කමෙන්ට් එකක් දාන්න මේ මොකද්ද මේ ස්විප් එකේ මේ විදිහට අගාංකේ මේ විදිහට අඩු කරගෙන යනකොට එන්නේ කොහොමද කියලා බලලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කවුද බලමු හරියටම මේ රටාව අඳුරගන්නේ මේ මොකද්ද මේ ස්විප් එකේ වෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාලා අපිට දාන්නකෝ බලන්න.